හායි යාළුවනේ ඉතින් අද මම හිතුවා වැඩපලේ වැඩ කරන අතරතුර ගොඩ දෙනෙක් අහලා තිබුණු ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න. ඉතින් මම කරන්නේ විදුලි කාර්මික ශිල්පය මගේ වර්ක්ෂොප් එකක් තියෙනවා හලාවත කුරුණෑගල පාරේ කංජුක්කුලියේ. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් මේ ශේෂ්ත්‍රයේ ඉන්න හින්දා මගෙන් අහපු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ගොඩ දෙනෙක් අහලා තිබුණා මගෙන් පිටරට ඉඳලා එද්දි එහෙන් බඩු ගේන එකද ඉලෙක්ට්‍රික් බඩු එහෙන් ගේන එකද ලංකාවෙන් ගන්න එකද හොඳ කියලා. ඉතින් ඇත්ත කතාව කියනවා නම් ස්ටෑන්ඩඩ් දෙකකට මේ බඩු හදන්නේ. පැහැදිලිවම පිටරටින් අපි ගන්න බඩුවක් එක්කලා සංසන්දනය කරද්දී ලංකාවේ බඩු වලට වඩා හොඳ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා පිටරට බඩු වල. හේතුව තමයි ලංකාවේ තියෙන්නේ වෙළඳපොළ නැවත සකස් කිරීමේ. ඒ කියන්නේ රිපෙයාර් කරලා පාවිච්චි කරන විදිහට තමයි ලංකාවට බඩු එවන්නේ. ඒත් එක්කලම නිෂ්පාදකයා ලංකාවට එවනවා අමතර කොටස් ගොඩක් අමතර කොටස් වෙළඳපොළක් ලංකාවේ හදන්න. එතකොට ලංකාවේ අමතර කොටස් වෙළඳපොළක් තියෙනවා. හැබැයි පිටරටට එවද්දී ඊට වඩා හාත්පසින්ම වෙනස්. පිටරටට එවද්දී ඕනම උපකරණයක් විදුලි උපකරණයක් එවන්නේ ඒ උපකරණේ පාවිච්චි කරලා ඉවරනාට පස්සේ ගොඩක් පිටරට අය කරන්නේ ඒක අයින් කරලා දාන එක කැඩුනහම අයින් කරලා දාලා අලුතෙන් ආපහු එකක් ගේන එක තමයි කරන්නේ. ඒතකොට පිටරටට එවන බඩු වල ස්ටෑන්ඩඩ් එක වැඩි. මොකද පිටරට තියෙන්නේ භාණ්ඩ අලෙවි කරන භාණ්ඩ අලවියක්. ලංකාවේ තියෙන්නේ අමතර කොටස් සඳහා වෙළඳපොළක් හදලා තියෙනවා. ඒ හින්දා ලංකාවේ බඩු අර විදිහට ඉක්මනට කැඩෙන සුළුයි. හරි ඉක්මනට යම් කිසි දෙයක් අලුත් වැඩියා කරන්න සිද්ධ වෙන ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් හැබැයි අපි මේකෙදි තේරුම් ගන්න ඕන දෙයක් තමයි පිටරටින් ගේන සමහර උපකරණ වලට ලංකාවේදී අපිට හොයාගන්න බෑ අමතර කොටස්. ඒත් එක්කලම වොරන්ටි එක අපි ගත්තොත් වොෂින් මැෂින් එකකට අවුරුදු 5ක වොරන්ටි එකක්. එතකොට ශීතකරණ එක කම්ප්‍රෙෂර් එකට අවුරුදු 10ක වොරන්ටි එකක් වගේ වොරන්ටි එකක් අපිට එහෙන් දුන්නත් අපි ඒක ගොඩක් වෙලාවට ඉන්ටර්නැෂනල් වොරන්ටි කියලා කිව්වත් අපිට ලංකාවට ඇවිල්ලා මේ වොරන්ටි එක අපිට ගන්න අමාරුයි. ලංකාවේදී අපිට හම්බ වෙන්නේ නැහැ මේ වොරන්ටි එක. ඉතින් ඒ වගේ පුංචි අවදානමක් අපිට ගන්න වෙනවා. හැබැයි පිටරටෙන් ගන්න බඩු ක්වොලිටි එක වැඩි. ඒක පැහැදිලිවම හොඳ ස්ටෑන්ඩඩ් එකකට තියෙන හින්දා. ඉතින් පැහැදිලි ඇති ඔයාලට මම කියපු දේ ඒ දෙකම හිතේ තියාගෙන වගකීම සහ ස්ටෑන්ඩඩ් එක කියන එක දෙකම හිතේ තියාගෙන ඔයාලා බඩු ගද්දි ඔයාලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එහෙමනම් හැමෝටම ජය වේවා.